හැම වැඩ කටයුත්තක්ම ඉතින් කාගේ වුණත් බාර ගන්න අඳුනෙන් ඒ කියන්නේ විස්තර ඉල්ලගෙන බලලා තමයි අඳුමාලාව බලලා තමයි වැඩක් කරන්න පුළුවන්ද බැරිද කියන එක අපි බලන්න එපා. ඒක අනිවාර්යෙන් බලලා තමයි වැඩේ බාර ගන්න. මම නම් කියන්නේ දේවාලයට එන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් දේවාලයට එන්න මාව බැහැදකින්න මගෙත් එක්ක කතා කරන්න වැඩ කටයුතු කරන විදිය බලා ගන්න. එහෙම එන්න බැරි දුර පළාත්වල කට්ටිය ඉන්නවනම් වීඩියෝ කෝල් එකක් මගෙන් ඒ කට්ටිය සම්බන්ධ කරගෙන හරියාකාර වැඩ කටයුතු කරලා දෙන්න. දැන් එතකොට කිසිම බන්ධනයක් සිද්ධ වෙලා මෙතන ඔක්කොම දැන් මම කපලා පොල් ගහලා ඒක ඉවර ඔක්කොම කරලා ඉවර කරලා තියෙනවා. එතකොට මේ දෙන්නවා එකතු කරන වශීගුරුකමක් කරන්න ඕන. වශීගුරුකමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳ තැනක්. දැන් ඔබතුමියලා වගේ අනිත් මිනිස්සු නෑ. එහෙනම් මේ බන්ධනෙක් කපලා දැන් ආජා වශීගුරුකම කරන්නත් ඕනේ කියලා. ඒ අර පැත්තේ කට්ටිය. ඒ අනිත් පැත්තේ කට්ටිය. දැන් මෙතන වශීගුරුකම කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ දෙන්න ආදරෙන් හිටපු දෙන්නෙක් වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ නැවත අපි ඒක අහක් කරාට පස්සේ මේ දෙන්නට කරලා තියෙන දේ අහක් කරාට පස්සේ නැවත එක් කරන්න ඕනේ නෑ මේ දෙන්න. මේම එකතු වෙනවා. මේම එකතු වෙනවා. සාමාන්‍ය දින වකවානු කොච්චරක් ඇයිද? දින 7යි. දින 7යි. ඔව්. මට දින 7ක් 9ක් ඒ වගේ මම දින 7න් මේ වැඩේ කරලා දෙන්න පුළුවන් කියලා මම එයාටත් කිව්වා. ඕන් සුරවරං සුරබද්ද කාලී වරං අසුරවරං අසුරබද්ද කාලී වරං භූම ජලමහී කාන්තා දේවතා ගුරු යතනේ වරං ඊශ්වර වරං මහේශ්වර වරං නාගේශ්වර වරං බුදනේශ්වර වරං ශ්‍රී විෂ්ණු වරං ශ්‍රී විෂ්ණු සප්පත්තිනි වරං විසුමුනි වරං විසුමුනි නවග්ගහ වරං නවග්ගහ වහම් නාමදලා වරං හනුමා වරං හනුමා එරල්ල ඔඩ්ඩියා වරං ඔඩ්ඩියා එරල්ල යක්ෂයා වරං යක්ෂයා ශනි වරං හිමාර වරං හිමාර ජර්වත පර්වත වරං සර්වාංග වරං විද්දු රශ්මිය සාල ලෝක දේවාරාධනා නමස්කාර නමෝ නමः ඕන් කාමෝ නිරෝධි අපච්චි රෝධි අම්මන්ඩි නුබලා කී බිල නුබලාට බාරයි මාකේ බිල මටගෙන දෙන්න මදන සීකිරියල්ලේ වාසස්ථානය කරන මදන සීරිය අස්තනියට සරණක් ගන්න ඕනෑ කිව් තැනේ දිද්දගත්මා මේ කියාදෙන මේ ස්ත්‍රිය මේ පුරුෂයා රතු මදන මල් මදන දේවතාවුන් වහන්සේලාගේ වරමින් ඒ ස්වාහා හැම වැඩ කටයුත්තක්ම ඉතින් කාගේ වුණත් බාර ගන්න අඳුනෙන් ඒ කියන්නේ විස්තර ඉල්ලගෙන බලලා තමයි අඳුමාලාව බලලා තමයි වැඩක් කරන්න පුළුවන්ද බැරිද කියන එක අපි බලන්න එපා. ගෑල්ලා මෙයාගේ අම්මා මට කතා කරා. දුරකථන මාර්ගයෙන් තමයි සම්බන්ධ වෙන්නේ මගෙත් එක්ක. හරි. ඒගොල්ලෝ මෙහෙන්න මෙහෙමයි මේ මගේ දරුවෝ දෙන්න හොදට අවුරුදු ගාණක් එකට ජීවත් වුණා. මේ දෙන්න හිටි හැටියෙම එකපාරටම වෙන් වුණා කියන එක ඒ අම්මා මට කතා කරලා කිව්වා. ඊට පස්සේ ඒලකට මම ඒ දරුවගේ ඡායාරූප ඉල්ලගත්තා. නම උපන්දින ඒ විස්තර ටික ඉල්ලගත්තා. ඒකල මම අඳුම්මාලාවෙන් බැලුවා ඇයි එහෙම වෙන්න හේතුව. මම පිරිමි කෙනාගේ මව තැනකට ගිහිල්ලා මේ ලුණු මතුරලා දිමි ගොට්ටකට දාලා ඒක ලුණු මතුරලා දිමි ගොට්ටකට දාලා ලුණු මතුරලා දිමි ගොට්ටකට දාලා ඒ දිමි ගොට්ට දැන් ලුණු දාපුවාම සාමාන්‍ය තියෙන එකේ හිරිලා යනවනේ. ඒක සාමාන්‍ය ලුණු දැම්මත් එන්නේ ඒ වගේ මේ දෙන්නගේ ජීවිතේ කඩා කප්පල් කරලා තිබුණා. හැයෙන් දෙකෙන් ගුරුකම් කරන්න බෑනේ පුතේ. හැයෙන් දෙකෙන් ගුරුකම් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මගේ ළඟට එන්න කියන්නේ. කියලා මටත් කියා දෙන්න කියන්නේ හැයෙන් දෙකෙන් කොහොමද ගුරුකම් කරන්නේ? ඕන් සුරවරං සුරබද්ද කාලී වරං අසුරවරං අසුරබද්ද කාලී වරං භූම ජලමහී කාන්තා දේවතා ගුරු යතනේ වරං ඊශ්වර වරං මහේශ්වර වරං නාගේශ්වර වරං බුදනේශ්වර වරං ශ්‍රී විෂ්ණු වරං ශ්‍රී විෂ්ණු සප්පත්තිනි වරං විසුමුනි වරං විසුමුනි නවග්ගහ වරං නවග්ගහ වහම් නාමදලා වරං හනුමා වරං හනුමා එරල්ල ඔඩ්ඩියා වරං ඔඩ්ඩියා එරල්ල යක්ෂයා වරං යක්ෂයා ශනි වරං හිමාර වරං හිමාර ජර්වත පර්වත වරං සර්වාංග වරං විද්දු රශ්මිය සාල ලෝක දේවාරාධනා නමස්කාර නමෝ නමः ඕන් කාමෝ නිරෝධි අපච්චි රෝධි අම්මන්ඩි නුබලා කී බිල නුබලාට බාරයි මාකේ බිල මටගෙන දෙන්න මදන සීකිරියල්ලේ වාසස්ථානය කරන මදන සීරිය අස්තනියට සරණක් ගන්න ඕනෑ කිව් තැනේ දිද්දගත්මා මේ කියාදෙන මේ ස්ත්‍රිය මේ පුරුෂයා රතු මදන මල් මදන දේවතාවුන් වහන්සේලාගේ වරමින් ඒ ස්වාහා අයිබෝන් හැමෝටම වාසනාවන්ත සුවදායි දවසක් ප්‍රාර්ථනා කරනවා. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සම්බන්ධයෙන් කතාව කරනකොට අද සමාජයේ වෙච්ච මිනිසුන් තුළ බොහොම අප්‍රසාදයක් අපහැදීමක් මේ ශාස්ත්‍රය තුළ තිබෙනවා. හැබැයි මේ ශාස්ත්‍රයෙන් අදටත් වැඩ කරන්න පුළුවන් මිනිස්සු මේ සමාජයේ ජීවත් වෙනවා කිව්වොත් ඔබ පුදුම වෙයි. මොකද වසර 4000ක පමණ ඉතිහාසයක් තියෙන මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයෙන් අපිට මතකයි අපේ පුංචි අවේදීදී අපේ ගම්වල මිනිස්සු මේකෙන් වැඩ ගත්තා. හැබැයි අදටත් සමාජයේ මිනිස්සුන්ට මේකෙන් වැඩක් කරගන්න කෙනෙක් ඉන්නවද නැත්නම් එහෙම කෙනෙක් නැද්ද? එහෙම ඉන්නවා නම් ඒ මොන වගේ කෙනෙක්ද? ඔහු මොන වගේ වැඩ කරන කෙනෙක්ද කියන සම්බන්ධව ඔබට දැක ගන්න බලා ගන්න උවමනාවෙන් ඇති. ඉතින් අද දවසේදී අපේ මේ ආදරණීය වැඩසටහන බොහොම ලෙන්ගඩුව අපි එකතු කරගත්ත අපේ ස්වර්ණා ගුරුමෑණියන්. එතුමියත් එක්ක අද දවසේ කතා කරලා බලමු මේ යන්ත්‍ර මන්ත්‍ර මේ গুপ্ত ශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියලා. ආයුබෝවන් සුබ දවසක් ස්වර්ණා මෑණියෝ. ආයුබෝවන් තෙරුවන් සරණයි සුබ දවසක්. කොහොමද මේ දවසවල? හොඳින් ඉන්නවා. අපි මුලින්ම මේ පොඩ්ඩක් සමාජයට දැනගන්නත් එක්ක ඔබතුමීට මේ ගුරුකම මේ ශාස්ත්‍රය මෙච්චර තරුණ කාලෙකදී මෙහෙම ඉගෙන ගන්න මෙච්චර ලැබෙන්න මොකද්ද හේතු වුනේ?
මම මේ දේවල් කරගෙන යන්නේ පුතේ පරම්පරාවෙන්. පරම්පරාවෙන් තමයි මට මේ જાති හම්බෙලා තියෙන්නේ. ගුරුකම් තාත්තේ මට පරම්පරාවෙන් තමයි මම කරගෙන යන්නේ. පරම්පරාවෙන්. එතකොට දැන් තියෙනවා දැන් පරම්පරාව ගත්තත් මේ ගුරුමෙන්ලා දැන් දකින්නවා. ඒක නීචකුල රොඩි ගුරුකම් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා මාතර ගුරුකම් තියෙනවා. මලයාලම් තියෙනවා. ඊට පස්සේ ඔය රොඩි රහේ ගුරුකම් කියලා මේ වගේ නොයෙක් ගුරුකම් තියෙනවානේ. අපි දකිනවා සමාජයේ විවිධ දේවල් සමාජයේ එන්නේ සමාජයට බිහි වෙනවා. ඔබතුමියට තියෙන්නේ මොකද්ද පරම්පරාව? මම නීජ කුල බන්ධනයේ වශයෙන් ඒ වගේ වැඩ කටයුතු තමයි කරන්නේ. නීජ කුල බන්ධනයේ ගුරුකම් තමයි කරන්නේ. නීජ කුල බන්ධනයේ ගුරුකම්. හරි. එතකොට දැන් මේ ශාස්ත්‍රයේ ඔබතුමියට ලැබිලා ඔබතුමිය මේ ශාස්ත්‍රය දැන් කොච්චර කාලයක් මේ ශාස්ත්‍රය තුල නියැලෙනවද? අවුරුදු 8ක්. අවුරුදු 8ක්. හරි. මේ අවුරුදු 8 පුරාට ඔබතුමියගේ ජීවිතේ විශේෂ වූ සහ වැදගත් දේවල් බොහොමයක් ඇති. ඔව්. එතකොට මේ කාන්තාවක් හැටියට තරුණියක් හැටියට මේ මොන වගේ අභියෝග දැවිල්ලා තියෙන සමාජයෙන් මේ කටයුතු කරගෙන යනවා? ගොඩක් අභියෝග ඇවිත් තියෙනවා. ඒ හැම දෙයකම සාර්ථකව විසඳුම් අරගෙන තියෙනවා. ඒක සමාජයෙන් අපි දකිනවාද දැන් විවිධාකාර මිනිස්සු ඉන්නේ. ඔව්. මේ ගුරුකම් කරගෙන নানা ආකාර මිනිස්සු කතා කරනවා. ඔව් ඔව්. ඒ වගේ මොකක් හරි අමතක කරන සිද්ධියක් නැද්ද? එහෙම තියෙනව නැත්තේත් නෑ. එහෙම තියෙනවා කතා කරලා සමහර කට්ටිය මොකද මේ දවස් මේ කාලේ සමහර කට්ටිය බොරු කරන කට්ටියත් ඉන්නවනේ. එතකොට ඒ වගේ කට්ටිය ඒ වගේ කියලා අපි ගැනත් හිතලා අපිටත් ඒ වගේ ඒ කට්ටියට කතා කරන විදිහට ඔයාලත් බොරු කරන්නේ. ඇයි මෙහෙම ಜಾති කරන්නේ? ඇයි මිනිසුන්ගෙන් සල්ලි ගන්න? එහෙම කියලා කතා කරන විදිය තියෙනවා. මගේ වැඩ රාජකාරිය ගැන මගෙන් වැඩ කරගත්ත ළමයි දන්නේ. මේ දෙන්න අවුරුදු ගාණක් විවාහ වුණ දෙන්නේ. විවාහ වෙලා කිව්වේ. ඔව් හිටපු දෙන්නේ. යම් කිසි හේතුවක් නිසා මේ දෙන්න වෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ යම් සිතුවක් නෑ මේ දෙන්න මේ දින් ඉඳලා නිකම හොදින් ඉඳලා ආදරෙන් හොදින් ඉඳලා අවුරුදු ගණනාවක් මේ දෙන්න හොදින් පෞල් ජීවිතය ගත කරපු දෙන්නේ. හරි. මෙයාලගේ පෞල් ජීවිතේ මේ වෙද්දී කඩා ඉහිරිලා ඉවරයි. ඊළඟට මේ කොහොම හරි මේ දෙන්න වෙන් වුණාට පස්සේ මේ ගෑල්ලා මෙයාගේ අම්මා මට කතා කරා. දුරකථන මාර්ගයෙන් තමයි සම්බන්ධ වෙන්නේ මගෙත් එක්ක. හරි. ඒ ගල්ලා මෙහෙන්න මෙහෙමයි මේ මගේ දරුවෝ දෙන්න හොදට අවුරුදු ගාණක් එකට ජීවත් වුණා. මේ දෙන්න හිටි හැටියෙම එකපාරටම වෙන් වුණා කියන එක ඒ අම්මා මට කතා කරලා කිව්වා. ආදෙන් මේ තරුණියගේ මව ඔබතුමියට කතා කරලා මේ සම්බන්ධ විස්තර කිව්වා. සම්බන්ධ විස්තර කිව්වා මෙච්චර ගාණක් යාළු වෙලා ඊට පස්සේ වසාද බැන්දට මේකට පෞල් ප්‍රශ්න ඒවා මේව හැමදේම මාගෙත් එක්ක සාකච්ඡා කරා. ඊට පස්සේ ඒලකට මම ඒ දරුවගේ ඡායාරූප ඉල්ලගත්තා. නම උපන්දින ඒ විස්තර ටික ඉල්ලගත්තා. ඒකල මම අදුම් මාලාවෙන් බැලුවා ඇයි එහෙම වෙන්න හේතුව. හොඳ දැනක් සමායන බාධා කරාට මේ අඳුම් මාලාව ඔබතුමිය බලනවද? අදුන මම බලනවා. හරි. එතකොට දැන් අඳුන බැලුවට පස්සේ ඔබතුමියට නිසියාකාරව ඒ කරුණු කාරණා පැහැදිලි වෙනවා. ඔව්. හරි. එතනින් එහාට හැම වැඩ කටයුත්තක්ම ඉතින් කාගේ වුණත් බාරගන්නේ අදුනෙන්. ඒ කියන්නේ විස්තර ඉල්ලගෙන බලලා තමයි අදුම් මාලාව බලලා තමයි වැඩක් කරන්න පුළුවන්ද බැරිද කියන එක අපි බලන්න එපා. උනේ. ඒක අනිවාර්යෙන් බලලා තමයි වැඩේ බාරගන්නේ. හරි. ඊට පස්සේ දැන් මේක අඳුනෙන් බැලුවට මොනවද ඔබතුමිය දැක්කේ? අදුනෙන් බැලුවට පස්සේ මේ පිරිමි පුද්ගලයාගේ මව. මේ කියන්නේ මේ තරුණිය විවාහ වෙච්ච පිරිමි කෙනාගේ මව. පිරිමි කෙනාගේ මව. යා මේ දෙන්නගේ සම්බන්ධයට අකමැත්තක් තිබිලා තියෙනවා ඒ කාලේ ඉඳලම. මේ දෙන්න ඒ අකමැත්ත අනුව තමයි මේ දෙන්න එක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ පිරිමි කෙනාගේ මව තැනකට ගිහිල්ලා මේ ලුණු මතුරලා දිමි ගොට්ටකට දාලා ඒ කියන්නේ ලුණු මතුරලා දිමි ගොට්ටකට දාලා ලුණු මතුරලා දිමි ගොට්ටකට දාලා ඒ දිමි ගොට්ට දැන් ලුණු දාපුවාම සාමාන්‍ය තියෙන එකේ හිරිලා යනවනේ. ඒක සාමාන්‍ය ලුණු දැම්මත් එන්නේ ඒ වගේ මේ දෙන්නගේ ජීවිතේ කඩා කප්පල් කරලා තිබුණා. ඒ කියන්නේ මේ ලුණු ටිකකින් උනත් ගුරුකම් කරන්න පුළුවන් නේද? කරන්න පුළුවන්. ලුණු වලින් කරන සෑහෙන ගුරුකම් තියෙනවා. එතකොට දැන් ඔබතුමිය මේක අඳුනෙන් බැලුවා පස්සේ ඒක හරියටම ඔබතුමිය ඒ කියන්නේ නිරීක්ෂණය කරගත්තද මේක තමයි කරලා තියෙන්නේ කියලා? ඔව් ඉතින් අදුම් මාලාවක් බලන්නේ හැමදේම දැනගන්නනේ අපි. හරියාකාරව අදුම් මාලාව බලලා මේ විස්තර තියෙනවනේ මේ දෙන්නගේ අපි මට පෙන්눔 කරපු දේ තමයි ඒ දේ තමයි පෙන්눔 කරේ. එතකොට යම්කිසි බන්ධනයක් කරලා තියෙනවා. ඒ බන්ධනය කරපු නිසා මේ දෙන්න වෙන් වෙලා තියෙනවා. වෙන් වෙලා තියෙනවා. ඒකද අද දවසේ මේ කොල්ලෝ මෙයාලගේ ගුරුකම කරන්න මේ රතු පාටම මල් අරගෙන හැමදේම රතු පාටින් බුදුමේ පවා රතු පාට. ඒ කියන්නේ මේ බන්ධනය කපන එකක්ද මේ කරේ? අද හරි. එතකොට මේ දෙන්නට වෙලා තිබ්බ බන්ධනය තමයි ඉවත් කරේ. ආයෙ කියන්නේ මේ අර පොල් කපලා මතුරුලා. එතකොට මේ අද දවසේ විතරක් නෙවෙයි නේද දින ගණනාවක් මේකට මහන්සි වෙන්නේ නේද? දින 7ක්. දින 7ක් මහන්සි වුණා. ඒක තමයි දැන් හොඳ කාරණාවක්. අන්තිම දවසේ තමයි පුතාලා ආවේ. හොඳ තරම්. දැන් සමහර මිනිස්සු කියනවා එහෙන් දෙකෙන් කරනවා කියලා.
ඔබතුමිය දින 7ක් පුරා ඒ කියන්නේ කටයුත්ත සාර්ථක කරගෙන මාර මහන්සියක් දරලා තියෙනවා. වෙහෙසක් දරලා තියෙනවා. ඉතින් මේ පැයෙන් දෙකකින් විනාඩි 40න් කරන කියන කතාව සම්පූර්ණ බොරු වෙන්නේ නේද? පැයෙන් දෙකෙන් ගුරුකම් කරන්න බෑනේ පුතේ. පැයෙන් දෙකෙන් ගුරුකම් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මගේ ළඟට එන්න කියන්න. කියලා මටත් කියා දෙන්න කියන්නේ පැයෙන් දෙකෙන් කොහොමද ගුරුකම් කරන්නේ ඔය කියලා. සති ගණන් මහන්සි වෙන්න ඕනේ නේද? ඔව් මමත් එහෙනම් මටත් ලේසියිනේ. පැයෙන් ගුරුකමක් කරන්න පුළුවන්. නිකන් හිතන දුර බැහැරගෙන මෙහෙට දැන් මට කෝල් එකක් එනවා. මෙන්න මේ අනුරාධපුරයේ පැත්තේ නැත්තම් කොහෙද දුර පැත්තකින් මේ පැයක් ඇතුළත මට ඒ දෙන්නම එකතු කරන්න පුළුවන්. ඒ දෙන්නට යන්න බස් වලම කොච්චර වෙලාවක් යනවද? පැයෙන් එකතු කරන්න පුළුවන්ද? ඒව බොරු කතා. පැයෙන් දෙකක් ගුරුකම් කරන්න බෑ. සමාජයේ රවට්ටන්න මිනිස්සු මුලාවේ දාන්න ඔබතුමියලාගේම ශේෂ්ත්‍රයේ ඉන්න මිනිස්සු යොදාගත් උපක්‍රම. ඔව්. නේ එතන මේ දුක හිතෙන්නේ නැද්ද අනේ මගේ ශාස්ත්‍රයේ මේ මිනිස්සු කනවා කියන්නේ? දුක හිතෙනවා නැත්තේ නෑ. ඇත්තටම දුකයි අද වෙලා තියෙන දේවල් ඇත්තටම ඒ දුකයි. කියන්නේ බහුතරයම හොරුනේ ඉන්නේ. ඔව්. නේ ඒක තමයි මම කලිනුත් කිව්වේ අර ඒ වගේ දැන් හොරුන්ට සමහර සල්ලි දාලා කතා බහ කරලා අහුවෙච්ච ඒ කියන්නේ මේව වුණ කට්ටියම අපිට නැවතත් කතා කරලා අපිත් ඒ තැනට දානවා. අපිට හරි දුකයි එතකොට. නේද දැන් හරියට දෙයක් කරනවා නම් ඉතින් ඇත්තටම එහෙම චෝදනාවක් ඒ කියන්නේ තමන් වැරද්දක් නොකර චෝදනාවක් කරද්දි දුක් වේදනාවක් තමයි. ඔව් ඒ කියන්නේ සමහර දන්නේ නැති කට්ටිය කතා කරනවා. මං ගැන දන්නේ නැති කෙනෙක් කතා කරන්න පුළුවන්. එතකොට එයාලා මං ගැන දන්න මගෙන් වැඩ කලින් කරපු කට්ටිය ඕන තරම් මං ගැන දන්නවා. ඔව් දැන් මෙහෙමනේ ගුරුමනේ දැන් අපි සාමාන්‍යයෙන් අපි යම් කිසි තීරණයක් ගන්න අපි අත්දැකීම් මතනේ. ඒ දන්නකො දැන් සමහර මිනිස්සු මම හිතන බුදු වෙන කතා කරන 90%ක්ම අහුවෙච්ච මිනිස්සු වෙනදිනේ. ඔව්. එක එක දැන් වලට. ඒතරේ මිනිස්සයා එක එක දැන් වලට අහුවෙලා ඔබදේවරක් කතා කරාම ඉතින් අර අත්දැකීමනේ තියෙන්නේ. ඒ තත්ත්වයට තමයි අපිවත් දාන්නේ ඊට පස්සේ. ඔව් ඉතින් අපිට මේ ක්‍රමයක් මොකක් හරි නැද්ද මේ හරියාකාරව මේකට කෙනෙක් අඳුරගන්න? මම නම් කියන්නේ දේවාලෙට එන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් දේවාලෙට එන්න මාව බැහැ දකින්න මගෙත් එක්ක කතා කරන්න වැඩ කටයුතු කරන විදිය බලා ගන්න. එහෙම එන්න බැරි දුර පළාත් වල කට්ටිය ඉන්නවනම් වීඩියෝ කෝල් එකක් මගෙන් ඒ කට්ටිය සම්බන්ධ කරගෙන හරියාකාර වැඩ කටයුතු කරලා දෙනවා. ඒ කියන්නේ දැන් මේ කතා කරන කෙනාම දින්නේ නේද? මේ වීඩියෝ ඉන්න කෙනාමද මේ ඉන්නේ? මේ ගුරුකම් කරන කෙනාමද ඉන්නේ කියලා බලා ගන්න ඕනේ. මං හරිය කැමතියි දේවාලෙට එනවා. දේවාලට එනවා. ඔය ඇත්තම දේවාලට ඇවිල්ලා අනේ මගේ තමන්ගේ ප්‍රශ්නේ පෞද්ගලිකව කියලා ප්‍රශ්න කටයුතු කරන එක තමයි හොඳම දේ. ඉතින් දැන් අපි දැක්ක මේ රූප දෙකක් අරගෙන මොකද්ද මේ කරන්නේ? කළාද මේ රූප දෙක අපි දැක්ක මේ මරණතු මල්ලුවක් ටික තියලා මේ අද උදේ දැන් මම දැක්ක මේක ලියනවා නූල් වලින් ගැට ගහලා. ඔව් රතු නූලකින් ගැට ගහලා තිබුණේ. ඒ තමයි ලිහුවේ. මේ පිරිමි රූපේ මේ ගෑනු රූපේ දෙන්නට දැන් බන්ධනය කරලානේ තියෙන මේ බන්ධනය ලිහිල් කිරීම තමයි උදේ මම සිද්ධ කරේ. දැන් එතකොට කිසිම බන්ධනයක් සිද්ධ වෙලා මෙතන ඔක්කොම දැන් මම කපලා පොල් ගහලා ඒක ඉවර ඔක්කොම කරලා ඉවර කරලා තියෙනවා. එතකොට මේ දෙන්නවා එකතු කරන වශීගුරුකමක් කරන්න ඕන? වශීගුරුකමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳ තැනක්. දැන් ඔබතුමියලා වගේ අනිත් මිනිස්සු නෑ. දැන් එහෙනම් මේ බන්ධනයක් කපලා දැන් ආජම් වශීගුරුකම කරන්නත් ඕනේ කියලා. ඒ අර පැත්තේ කට්ටිය. ඒ අනිත් පැත්තේ කට්ටිය. දැන් මෙතන වශීගුරුකම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දෙන්න ආදරෙන් හිටපු දෙන්නෙක් වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ නැවත අපි ඒක අහක් කරාට පස්සේ මේ දෙන්නට කරලා තියෙන දේ අහක් කරාට පස්සේ නැවත එක් කරන්න ඕනේ නැහැ මේ දෙන්න. මේ මේක දෙනවා. මේ එකතු වෙනවා. සාමාන්‍ය දින වකවාන කොච්චරක් ඇයිද? දින 7යි. දින 7යි. ඔව්. මට දින 7ක් 9ක් ඒ වගේ මම දින 7ෙන් මේ වැඩේ කරලා දෙන්න පුළුවන් කියලා මම එයාටත් කිව්වා. අනිවාර්යෙන්. ඉතින් ඇත්තටම ඔබතුමියට මේක ඒ කියන්නේ මම කියන සේවයකට වඩා මේක පිනක්. ඔව්. ඒ කියන්නේ පෞල් ජීවිතයක් කියන්නේ මම හිතන්නේ ඔබතුමියට පෞල් ජීවිතයක්. ඔව්. ඔබතුමියට පෞල් ජීවිතේ වටිනාකම දන්න කෙනෙක් වෙන්නේ නැති. එතකොට පෞල් ජීවිතයේ වටිනාකම ඇත්තටම ඒක වෙන් වෙලා ඉන්නකොට හොඳට තේරෙනවා. ඉතින් එහෙම අයව එකතු කරලා ඒ සතුට මේ මිනිස්සුන්ට අරන් දෙනවා කියන්නේ මිනිස්සෙගේ මෝනට හිනාවක් ගේන්න පුළුවන් නම් මිනිස්සෙගේ ඇඬු කඳුලින් ඉන්න මිනිස්සුන්ගේ මෝනට ඒ කියන්නේ සතුට ගේන්න පුළුවන් නම් මම හිතන ගුරුමෑණියනේ ඒක තමයි හොඳම දේ කියලා. එතකොට මේ ගුරුකම් කලාවේ අපි දකිනවා වශී ගුරුකම් තියෙනවා. අනිවිල පොඩි වෙන තියෙනවා. අධි හෝනියන් තියෙනවා. මේ වගේ ගියදුර ආරක්ෂා කරන නඩු හබජය මේක ආකාරي ගුරුකම් තියෙනවානේ. මේවෙන් ඔබතුමිය මේ හැමදේම කරනව නැත්නම් එක්තරා කොටසක් ඉවර කරන්නේ? මම කරන හැම වැඩක්ම වගේ කරනවා. ගොඩක්ම වශී අරගිය අය ගෙන්න නෑවා. නඩු හබජය ඉඩ කඩන් ආරක්ෂා අනවින පොඩවින කැපීම. ඒ සියලුම වැඩ කටයුතු කරනවා. එතකොට දැන් හිතන්නකෝ දැන් ඔබතුමියට වැඩක් කරන දුර පළාතක ඔබතුමියට යන්න වෙනවා. ඒ වෙලාවට ඔබතුමිය යනවද? ඔව් මට යන්න පුළුවන්. යන්න පුළුවන්. ගිහිල්ලා කරන දෙන්නවලු දිනනවා. ඔව් ගිහිල්ලා කරලා දෙන්න පුළුවන්. එතකොට දැන් මේ සමහර මිනිස්සු කියනවා මේ මැවුවට තරහ වෙන්න එපා. ඔය කාන්තා පාර්ශ්වයට සොහොන් වලට යන්න බෑ. කොඩි වින කපන්න බෑ. හෝනියන් වැඩ කරන්න බෑ කියලා මේ සමාජයේ මිනිස්සු මතයක් හදාගෙන තියෙනවා. එතකොට ඔබතුමිය ඉගෙන ගත්ත ශාස්ත්‍රය සහ ඔබතුමියගේ ගුරුවරු ඔබතුමියගේ දෙමාපියන් ඔබතුමියට දුන්න ශාස්ත්‍රය අනුව එහෙම දේවල් තියනවද?
එහෙම දේවල් නම් නැහැ. ඇත්තටම ඕනම කෙනෙක්ට ගහන්න බය නැතුව ඉවල දන්නේ හදන්න නෑනේ. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නෑ. ඕනම කෙනෙක්ට වැඩක් කරනවා හරියාකාර වැඩක් කරනවා නම් හරි තැනකට ගිහිල්ලා සෝහනකවත් දපල වැඩක් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඔය වැඩේ හරියට වෙනවා නම් ඒක සෝහනේ කරනවද ගෙදර ගන්නවද කියන වැඩේ හරියන්නනේ. ඕනේ වැඩේ හරියට කිරි ගහන්න වගේ වැඩේ කරන්න බලන්න. ඒතකොට සාමාන්‍යයෙන් මේ දැන් සමහර මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේවා කරගන්න විශාල මුදල් වැය වෙනවා. සමහර මිනිස්සු ලක්ෂ කෝටි ගණන් වියදම් කරා කියලා. ඇත්තම ගුරුමෑණිනේ දැන් එහෙම දැන් මේවා කඩෙන් බඩු ගන්නවා වගේ මේවට මිලක් නියම කරන්න පුළුවන්. මෙහෙමයි මිලක් කියන්න නම් මේවට කියන්න බෑ. කරන වැඩේ අනුව තමා පුතේ මිල ගණන් වෙනස් වෙන්නේ. ලක්ෂ කෝටි ගණන් යන්නේ නැහැ මේ වගේ වැඩක් කරනවා නම්. දෙහි වගේ කපනවා නම් පුතේ වැඩි කියන්නේ කොහොමත්ම පඩුරු අය කරන්නේ නැහැ. ඒවා ඒක මිනිස්සුන්ට සිස්සාන්තයක් කරන සල්ලි ගන්න. ඒ වගේ කරලා දෙනවා. ඔය අපි හිතමු ගුරුමෑණි දැන් දෙයා වැඩක් කරගන්න ඕන හැබැයි මිනිස්සු ඇත්තටම අසරණ මිනිස්සෙක් කියලා. ඒ මිනිස්සෙක් කවුද බුදින මොකද දැන්? ඒ වගේ මිනිස්සෙක් આવොත් මම අනිවාර්යෙන් කරලා දෙනවා. කරලා දෙනවා. දැන් ඔය අපි දකින ගොඩක් කඩේ නොමිලේ කියලා ගහලා දෙනවා බෝ. අපි ගුරුවරයා සල්ලි ඇත්තට මේවා සල්ලි නැතුව කරන්න බෑ. දැන් අපි දවසේ මම දැක්කනේ ඔබතුමී මේකට ගෙනාව බඩුතෝගේ. කොහොමද මේවා කවුරුද හඳුන්ගුරු පෙට්ටියක් නිකන් දෙන්නේ නෑනේ. ඉතින් එහෙම කාලේ මේ නොමිලේ කියලා ඒ බෝඩ් ගහලා බොරු කරන්නේ. නොමිලේ නම් පුතේ වැඩක් කවුරුත් කරන්නේ නැහැ. මං හිතන විදිහට ඔය දැම්මට කවුරුත් නොමිලේ නම් වැඩක් කරන්නේ අසරණ ඒ වගේ කෙනෙක් આવොත් හිත උණු වෙන කෙනෙක් අනේ මම මේක කරලා දෙන්නම් කියන එක කරලා දෙයි. ඒ අරින්න මං නම් හිතන්නේ නොමිලේ කරලා දෙන වැඩ තියෙනවා. කතාව වුණා ගුරුමෑණි නොමිලේ නොදිනේ මේ විකිනේ කියලා. ඒක තමයි අවසානයේ වෙන්නේ. දැන් මං උනත් කියන්නේ කෙනෙක්ට බඩු ටික මට ගෙනත් දෙනවා නම් මම කරලා දෙන්නම්. බඩු ටික ප්‍රශ්නයක් නැහැ. ඔව් ගෙනත් දෙනවා. ඔව් මට කරන්න පුළුවන් නේ. බඩු ටික ගෙනත් දෙනවා නම් මට වැඩ කටයුතු දේවාලේ ඔව් ඊට පස්සේ වැඩි හරි ගියාට පස්සේ සතුටින් ගියා හරි දෙන්න. ඔව් එන්න එහෙම ප්‍රශ්නයක් නෑ. නැත්තම් පිළිමයක් හරි දේවාලෙට එයාලගේ කැමැත්තෙන් ඒක ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මේ අවස්ථාවේ ඇත්තටම බොහොම ඉතාමත් වටිනා දෙයක් තමයි කියන්නේ. මොකද වැඩේ හරි ගියාට පස්සේ කැමැත්තෙන් දේවාලෙට පිළිමයක් හරි දෙනවා නම් මට ඒ ඇති. කියන්නේ මුදලක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මගේ දේවස්ථානේ මම කරන වැඩේ හරි ගියාට පස්සේ හැබැයි ඔයගොල්ලෝ වැඩක් කරගන්න අවශ්‍ය බඩු ටික මෙතුමිය කියන බඩු ටික ගෙනත් දෙන්න. වැඩේ හරි ගියාට පස්සේ ඒ අවශ්‍ය දේවල් ටික මෙතුමිය වෙනුවෙන් ඔයගොල්ලෝ කරන්න. කියන්නේ තමන්ගේ සතුටින්නේ. දැන් ඔබතුමී මට වැඩක් කරලා මගේ වැඩේ හරි ගියාට පස්සේ මම ඔබතුමීට කෝටියක් දුන්නත් ප්‍රශ්නයක් නෑ. මගේ සතුටනේ. මගේ සතුටින් මම ඒ දේ කරන්නේ. හරි. ඒක ගුරුමෑණිනේ මේ ශේෂ්ත්‍රයේ ඔබතුමිය තව කොච්චර කාල නියැලෙන බලාපොරොත්තු වෙලා තියෙනවද? නැත්නම් මේක දැන් ඇති වෙලා තියෙන්නේ? ඇත්තටම ගොඩාක් අද කාලේ කට්ටියට ප්‍රශ්න තියෙනවානේ. එක්ක මහත්තයා හදාලා ගිහින් එහෙම වාසිය පස්සේ ඒ වගේ තියෙනවානේ. ඒකින්ද එහෙම ඉතින් උදව් කරනම ඕනම කෙනෙක්ට එහෙම ඉතින් අත්අරින්න හිතෙන්නේ නැහැ. පරම්පරාවේ වෙන දේ හින්දා. හරි. එතකොට මේ මම ඔබතුමීට අවසාන වශයෙන් මම ඔබතුමීන් අහන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට දැන් ගොඩක් සමාජයේ පිළිකුල් සහගත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සමාජයේ මේක ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත් වෙලා. මිනිස්සුන්ට මේ ගැන විශ්වාසයක් ඇති කරන්න, මිනිස්සුන්ට මේ ගැන මිනිස්සුන්ගේ හිතේ පැහැදීමක් ඇති කරන්න මොනවද අපි කරන්නේ? මිනිස්සුන්ගේ හිතේ පැහැදීමක් ඇති කරන්න කියන්නේ ඇත්තටම ගොඩාක් අද කාලේ ඉතින් ඉන්නේ හොරු. ඇත්ත වශයෙන්ම කිව්වොත් හරියාකාරව කරන කෙනෙක්ට බලලා ඔය කට්ටියගේ වැඩක් බාර දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හොරුන්ට අහු වෙන්න යන්න එපා. ඔය කට්ටියගේ රුපියල පවා ඔය කට්ටිය හම්බ කරන්නේ ගොඩක් දුක් මහන්සි වෙලානේ. ඇත්තටම අද කාර්ය ආර්ථිකයේ තත්ත්වෙත් එක්ක ගොඩක්ම අසීරු. ඒකින්ද හරියාකාරව කරන කෙනෙක්ට වැඩක් බාර දෙන්න කියලා කියනවා. ඇත්තටම දැන් එතුමේ බොහොම පරාර්ථකාමී සිතුවිල්ලක් තමයි එතුමගේ හිතේ තියෙන්නේ. හරියාකාර වැඩක් කරන කෙනෙකුට බාර දෙන්න. එතුමේ කියන්නේ කවදාවත් එතුමේට වැඩේ බාර දෙන්න කියලා. ඔබට විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවා නම් හරියාකාර වැඩක් කරයි කියලා. ඒ අදාළ කෙනාට ඔබේ වැඩේ බාර දෙන්න. හැබැයි හොරුන්ට අහු වෙලා මේ ශාස්ත්‍රයේ මේ උතුම් ශාස්ත්‍රයේ වසර 4000කට වඩා පැරණි ශාස්ත්‍රයේ මහා සම්මත රජදහසෙන් පැවති මේ යන්ත්‍රමන් තෝරන ශාස්ත්‍රය මේක හැල්ලුවට ලක් කරන්නේ නැතුව මිනිස්සු මේ ගැන අප්‍රසාදයටපත් වෙන්නේ තමන් තෝරා ගන්න පුද්ගලයන් මත. ඒ කියන්නේ අපි රටක උනත් නායකයාව අපි වැරදි කෙනෙක් තෝරගත්තාම අපි නායකයා සම්බන්ධ අප්‍රසාදයටපත් වෙනවා. ඒක තමයි අපි වැඩක් කරන්න කෙනෙක් තෝරා ගන්නකොට අපි හරියාකාර කෙනෙක් එයාව හම්බෙලා ගිහිලා දැකලා බලලා කතා බහ කරලා පරිම වැඩක් බාර දෙන්න බවම කියන්නේ. මගේ කැලතියක් නේද? එයා වැඩක් කරන්න පුළුවන්ද පොඩ්ඩක් හොයලා බලලා ඒ අවශ්‍ය විදිහට වැඩේ බාර දෙන්න කියන බොහොම ලෙන්ගතු ඉල්ලීම ඔබෙන් කරනවා. එතකොට මේ අන්තපත් ශාස්ත්‍රය ඉබේම රැකෙනවා. ඉතින් සවර්ණ ගුරුමෑණියනේ බොහොමත්ම ස්තුතියි අද දවසේ මේ බොහොම කාර්යබහුලව කවවනක ඔබතුමිය අපිට සම්බන්ධ වුණාට සහ අනෙක තමයි
මම අවසාන වශයෙන් ඔබතුමියෙන් ඉල්ලන්නේ ඔබතුමිය ළඟට එන මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන්න, සතුටක් ගේන්න, දුකටපත් වෙච්ච මිනිස්සුන්ට ඒ සතුට ඔබතුමියගේ වැඩ හරහා සාර්ථකව ලබා දෙන්න කියන බොහොම පරාර්ථකාමී ඉල්ලීම මගේ පැත්තෙන් කරනවා. එහෙනම් ඔබතුමියට සුවදායි අනාගතයක්. හරි.